ආයුබෝවන් VNTS YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලට කොහොමද? ඔයාලට මම කොච්චර face pack දැම්මත් මූණ සුදු කරගන්නේ කොහොමද? බෙල්ල සුදු කරගන්නේ කොහොමද? අතපය සුදු කරගන්නේ කොහොමද කියලා ගොඩ මැසේජ් මට එනවා. ඉතින් යාළුවනේ සුදු වෙන්න, පැහැපත් වෙන්න, ලස්සන වෙන්න බලන් ඉන්න අයට ඉක්මනට ඒ ප්‍රතිඵල ඒ වෙලාවෙම ගන්න පුළුවන්. විනාඩි 20ක් ගන්න පුළුවන්. ප්‍රතිඵලයක් දෙන පැක් එකක් හදන්න තමයි මං අද ආවේ. ඉතින් අපි දැන් ඉක්මනට ප්‍රතිඵල දෙන මෙන්න මේ මැජික් පැක් එක හදමු. අපි දැන් මුලින්ම ගන්න ලොත්සු බුලු. ලොත්සු බුලු ඔයාලට ගන්න පුළුවන් බෙහෙත් බඩු කඩේ ගිහිල්ලා ඉල්ලන්න පුළුවන්. මේක ලංකාවට විතරක් ආවේනික දෙයක් නෙවෙයි. ඉන්දියාව, නේපාලේ, හිමාලය වගේ තැන්වල තමයි මේක හැදෙන්නේ. ගොඩාක් මේවා අපේ ලංකාවට එන්නේ ඉන්දියාවෙන් තමයි. ඉතින් ඔයාලට තියෙන්නේ බෙහෙත් බඩු කඩෙන් ගන්න ගෙවවල නම් ඉතින් මේවා නෑනේ. ඉතින් අපි මේකෙන් එක මේස හැන්දක් දාගමු. කුරුලෑ ලප කරල් නැති කරගන්න වගේම තෙල් සහිත සැමට වියලි සමක් ඇති අයට මේක ගොඩාක් හොඳයි. ෆ්ලේවනොයිඩ් තියෙන හින්දා අවුවට පිලිස්සලා UV කිරණ නිසා ඇතිවිය හැකි හානිය මේකෙන් වළක්ව ගන්න පුළුවන්. ලොත්සුබුලු හින්දා ඔයාලගේ හැම අකුලෝලා ඕපන් පෝස් නැති කරලා සම ඇදෙන සුළු භවයට පත් කරලා දෙනවා මෙන්න මේ ලොත්සුබුලු. ඉතින් මේක අනිවාර්යෙන්ම ගන්න ඕනේ. අපි දැන් ගන්නේ සුවඳ කොට්ටම් කුඩු. මේක ඔයාලට ඕනම බෙහෙත් බඩු කඩේකින් ගන්න පුළුවන්. ඔයාලා හැමෝම අහනවා කොහෙන්ද ගන්න තියෙන්නේ කියලා. මම ගොඩාක් ඔය ෆේස් පැක් දාන ඒවා ගොඩාක් ඒවා බෙහෙත් බඩු කඩෙන් ගන්න පුළුවන් බඩු. මේ සුවඳ කොට්ටම් වලින් මෙන්න මේ කුරුලෑ නම් නැත්තටම නැති කරලා දාන්න පුළුවන්. අපි දැන් මේකෙනුත් මේස හැන්දක් දාගන්නවා. ඔයාලගේ මූණේ ගොඩාක් කුරුලෑ පිරීලා තියෙනවා නම් මේ සුවඳ කොට්ටම් කුඩු චුට්ටක් අරගෙන ඒකට දෙහි බිඳි දාලා කලවම් කරලා මම මේකල බලන්නකෝ ඇත්තටම කුරුලෑ අඩු වෙනවා. සුවඳ කොට්ටම් කුඩු විතරක් ගන්න. කුරුලෑ වල තියෙන විස බීජ සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන් මෙන්න මේ සුවඳ කොට්ටම් වලින්. ඉතින් අපි එහෙනම් දැන් මේකෙනුත් තේ හැන්දක් දාගමු. දැන් ගන්නේ හාල් පිටි. සමට හිතකර ගොඩාක් පෝෂක තියෙන දෙයක් තමයි මේ හාල් පිටි කියලා කියන්නේ. අපි හාල් පිටි හැඳි දෙකක් දාගන්නවා තේ හැඳි. ගොඩාක් වෙලාවට මූණ අඳුර වෙලා තියෙනට ලස්සන පාටක් ගන්න මේක නම් නියමයි. තෙල් පාලනය කරන්නත් නියමයි මේක. අපි දැන් කස්තුරි කහ තේ හැඳි භාගයයි දාගන්නේ. හොඳට මතක තියාගන්න තේ හැඳි භාගයයි. මූණේ කැදල් මකන්න ලස්සන පාටක් ගන්න නියමයි. දැන් අපි දාගන්න ඕනේ කෝමාරිකා අර සුදු පාට ජෙල් එක. ඔයාලා දන්නවා මම කලින් වීඩියෝ එකක් කිව්වා මගේ මූණ කසනවා ගෑවහම කියලා. ඉතින් මම ඒකින්ද අර ඇලෝවේරා ජෙල් එකක් කඩෙන් ගෙනාවු එකක් තියෙනවා. මම ඒක පාවිච්චි කරනවා. ඉතින් අපි ඔයාලට ගෙදර ඇලෝවේරා තියෙනවනේ. ඉතින් අපි ඔයාලා එහෙම නැත්නම් ඔයාලට පුළුවන් රෝස වතුර පාවිච්චි කරන්න. රෝස වතුරත් එක්ක හරි නැත්නම් යෝගට් එක්ක හරි මේක පාවිච්චි කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකට අපි මෙහෙම දාගන්නවා. මම දැන් මූණ හොදන් ආවේ. මේ දවස්වල මට උණ හෙම්බිරිස්සාව හොද්දටම තියෙනවා. ඉතින් මට මේ දවස්වල පැක් එකක්වත් පාවිච්චි කරන්න හම්බුන්නේ නැහැ. ඉගෙන ගන්න වැඩයි මේ වීඩියෝ කරන වැඩයි. ඉතින් මම ගොඩ කාලයකට පස්සේ තමයි මේ ෆේස් පැක් එකක් හදාගත්තේ. ඉතින් දැන් අපි මේක ඇප්ලයි කරමු. මම මූණ හොඳට හොදන් ආවේ. මේ විදිහට අපි හොඳට ඇප්ලයි කරගමු. ඔයාලට මේක ගාන ටික ඇත්තටම මූණ මෝර විදිහට සිනිඳු වෙනවා. ඔයාලට ඒක පාවිච්චි කරලා ඉවරනවට පස්සේ තේරෙයි කොච්චර පාටක් මූණට එනවද කියලා. දැන් මම විනාඩි 20ක් මේක තියන් ඉඳලා එන්නම්. බයි. ළමයි ඔන්න මම පාවිච්චි කරලා ආවා. මගේ මූණ ගොඩාක් සිනිඳුයි. ඒ වගේම ගොඩාක් ලස්සනයි. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේක පාවිච්චි කරලා මට ප්‍රතිඵල අනිවාර්යෙන්ම කියන්න ඕනේ. විනාඩි 20ක් ඉඳලා බලන්නකො කොච්චර ලස්සන වෙනවද බලන්නකො. සතියට දෙපාරක් විතර මේක අනිවාර්යෙන් පාවිච්චි කරන්න. මම කිව්ව විදිහටම ඒ විදිහට මේක පාවිච්චි කරන්න. එහෙනම් ඔන්න මං අදට ගිහිල්ලා එන්නම්. subscribe කරන්න, comment කරන්න, share කරන්න, bell icon එකත් අනිවාර්යෙන් click කරන්න. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. බුත් සරණයි. bye.